අයිබෝන් දුවේ පුතේ O level paper එකේ දෙවන ප්‍රශ්නය තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයගලත් එක්ක සාකච්ඡා කරන්නේ. ඒකේ කොටස් තියෙනවා A B C කියලා කොටස් තුනකට වෙන් කරලා තියෙනවා ප්‍රශ්නය. පළවෙනි කොටස තියෙන්නේ බහුවර්ණ B C කියන කොටස් දෙකේ අදාළ වෙන්නේ පුතේ kanji. එතකොට 2020 ඉඳලා 2024 අවුරුද්ද වෙනකම් අවුරුදු 5ේම පේපර්ස් වල දෙවෙනි ප්‍රශ්නවල එකතුවක් තමයි මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න දුල පුතාලා හොඳට මහන්සි වෙලා මේකේ පේපර් එකේ තියෙන ඒවා හොඳට බලලා දැනුමෙන් සන්නද්ධ වෙන්න. හරි අපි පටන් ගමු 2020 පේපර් එකේ. 2020 දෙවෙනි ප්‍රශ්නේ part A මම answers mark කරන්නම් පුතේ. ඊට පස්සේ B කොටසට අපි යමු. part A के පළවෙනි ප්‍රශ්නය නිචියෝබි blank කුජිනි නිමස්. එතකොට නිචියෝබි ni de ඒ දින නිචියෝබි මෙතන දේවත් ඒවත් ගැලපෙන්නේ නැහැ පුතේ. නිචියෝබිනි ඉරිදට 9ට නිදා ගන්නවා. tempura onegai shimasu මෙතන verb එකක් ඉඳලා tempura o අවශ්‍යයි. tempura o onegai shimasu කඩේකට ගිහලා හරි කියන්න පුළුවන් tempura ඕනේ කියන. ගක්කෝ වා ගොගෝ ඉචිජිහන් පාසල පස්වරු 1:30. එතකොට මෙතන නී ඕ මදේ. එතකොට පාසල පස්වරු 1:30 දක්වා වේ කියන තේරුමයි පුතේ තියෙන්නේ. හරි අනෙක් නිපාත දෙක ගැලපෙන්නේ නැහැ. යොම්බන් චුකුවා කයෝබි සංජිහන් blank this අපි බලමු. ජුකුවා කයෝබි සංජිහන් අපි මේ උත්තර තුනම දාලා බලමු අපිට එකපාරට හොයාගන්න බැරි නම්. ජුකුවා කයෝබි සංජිහන් කරාදෙස්. ජුකුවා කයෝබි සංජිහන් ගාදෙස්. ජුකුවා කයෝබි සංජිහන් නදෝදෙස්. එතකොට පුතාලට තේරෙනවා කියනකොටම නොගැලපෙන්නේ මේ ගායක ගැලපෙන්නේ නැහැ. නදෝ යෙදෙන්නේ යානිපාතයේ අවසානයේට මතකයිනේ. එහෙනම් මෙතන කරාදෙස්. ජුකු කියන්නේ ටියුෂන් එක. අමතර පන්තිය අඟහරුවාදා 3:00 සිට වේ. කරාදෙස්. කරාමදේ මතකයි නේද? කෂුනු නකා blank මයිකෙරු ජකුසොන් ගා ඉචිබන් සුකිදෙස්. එතකොට මතකද කෂුනු නකා මෙතෙන්ට එන්නේ පුතේ දේ අතරින් කියන තේරුම. ගායකයන් අතරින් මයිකල් ජැක්සන්ට ගොඩාක් කැමතියි. තොෂකන්වා දෛනිකෝෂා ඉක්කයි දෙස්. මෙතෙන්ට එන්නේ අයිතියක්. මොකද්ද? පුස්තකාලය දෙවන බිල්ඩින් එකේ කියන තේරුම. දෛනිකෝෂා නො ඉක්කයි දෙස් පළමු මහලේ වේ. සෙන්සේ ශොකුදෝ ඉත්තෙමුයි දෙස්කා මොන අවසර ඉල්ලනවා. එතකොට හයි කියලා කිව්වොත් ටීචර් කැමති යන්න දෙන්න. හරි? ඕකේ කියන එක හයි. ඊදෙස් ඕකේ යන්න. සෝදෙස් නෙමෙයි පුතේ. දමෙදෙස් කියන්නේ ඊයේ නෝනේ දමෙදෙස් වෙනවා. මෙතන හයිනේ තියෙන්නේ. ඒ හින්දා ඊදෙස්. අෂ්ටවා යසුමි දෙස්නේ. යසුමිනි නනි ඕ හෙට නිවාඩුයිනේ. නිවාඩුවට කුමක්? blank අෂ්ට කියලා තියෙන්නේ හෙට. එතකොට පළවෙනි උත්තරේ ශිමෂ්ටකා past tense වෙන්න පුළුවන්ද පුතේ? හෙට නම් බෑ. මේක වැරදි. ශිමසෙන්කා මොනවාද කරන්නේද? මසෙන් එන්නේ පුතේ මොනවා හරි දෙයකට ආරාධනයක් කරනකොට. එතකොට මෙතන ආරාධනාවක් ගැන සඳහනක් දැනෙනවද වාක්‍යයේ? නෑ. හරි? මේ නිකම් ප්‍රශ්නයක් අහන්නේ normal. එහෙනම් අෂ්ටනනියෝ උත්තරේ වෙන්නේ මේක. ශිමස්කා. හෙට ඔයා මොකද කරන්නේ? අපි චිත්‍රපටයක් බලන්න යමුද වගේ කියනවා. මෙන්න මේ දෙවෙනි උත්තරේ හරි. එහෙම අදහසක් ඒ වාක්‍යේ නැහැ. කියුබන් නිචියෝබිවා blank සක්කාව ශිමස්. නිචියෝබිවා අපි දැන් මෙතන අමාරි තොකිදොකි මාමා තියෙනවා. හරි? බලමු. අමාරි කියන්නේ එතරම්. තොකිදොකි ඉඳ හිට. මාමා කියන්නේ normal. සාමාන්‍යයි. හොඳත් නෑ නරකත් නෑ අඩුත් නෑ වැඩිත් නෑ අන්නේ වගේ. එතකොට ඉරිදට අපි බලමු උත්තරට නිචියෝබිවා අමාරි සක්කාව ශිමස්. පුතේ අමාරි යෙදුනොත් වාක්‍ය නෙගටිව් වෙන්න ඕනේ අවසානයේ.
ඒ හින්දා මෙතන එහෙම එකක් නැහැ. අමාරි වැරදි. නිච්චයෝබිවා තොකි තොකි සක්කාව ශිමස්. ඉරිදට ඉඳ හිට පාපන්දු සෙල්ලම් කරනවා. මේක ගැලපෙනවා. බලමු. එතකොට නිච්චයෝබිවා මාමා සක්කාව ශිමස්. මාමා කියන්නේ මෙතෙන්ට මාමා ගැලපෙන්නේ නැහැ. අපි අහුවොත් ඔයා කොහොමද ගණිතයට කැමතිද? මාමා දෙස් කැමතිත් නැහැ, අකමැතිත් නැහැ. ඒ වගේ එකක් එක්ස්ප්‍රෙෂන් එකක් තමයි මාමා. එතකොට නිවැරදි පිළිතුර තොකි දොකි ඉඳ හිට. ජුබන් යුකසන් වා යසෂී හිතෝ දෙස්. යුකා බොහොම කරුණාවන්ත පුද්ගලයෙක්. මොමොශිරොයි හිතෝ දෙස්. බොහොම විනෝදකාමී පුද්ගලයෙක්. එතකොට මෙතනට මතකද අපේ ටෙක්ස්ට්බුක් එකේ ඉදිරිය තිබ්බ වාක්‍ය මේ වචනේ සොරේ කරා සොරේදේ සොෂ්තේ මේ කියන එකට තවත් ගුණාංගයක් ඇඩ් කරලා තියෙන්නේ සොෂ්තේ යුකා කරුණාවන්ත පුද්ගලයෙක් තවද බොහොම විනෝදකාමී පුද්ගලයෙක් සොරේ කරා එම නිසා සොරේදේ මේ කියත්තයත් එම නිසා දැන් මේ වචන අල්ලගෙන ගොඩක් දුක් වෙන්න එපා මේක ගැලපෙන්නේ නැද්ද කියලා අපිට ටෙක්ස්ට් බුක් එකට අදාළ දීලා තියෙන රේබුන් එකක් ඒකට අදාළ වචනේ තමයි පුතේ අපි මෙතෙන්දි තෝරගන්න ඕනේ. හරි සොෂ්තේ මොමොශිරොයි හිතෝදෙස්. ඕකේ ඒ ප්‍රශ්න 10 ඉවරයි. පාර්ට් B එකේ කංජි වලට යමු. මේක ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන්නේ යටින් ඉරියන්දි කංජි අක්ෂර හිරගනා වලින්ද හිරගනාක්ෂර කංජි අක්ෂර වලින්ද ලියන්නේ කොටුවේ තුල ලියන්න කියලා කියනවා. දැන් මම ඔයගලන්ට උත්තර මෙතන මම කලින් සූදානම් කරගෙන තියෙන්නේ ඔයගලන්ට වෙලා යන හින්දා මෙතන එතකොට වාක්‍ය කියවක ඉන්න කාලය පුතාලට කමක් නැහැ කියවට අනෝ යම මේ කංජිය යම දැන් පුතේ යටින් ඉරියන්දපු කංජි හිරගනා වලින් ලියන්නේ කියලා හිරගනා වලින් ලියන්නේ යම එච්චරයි. වාක්‍ය ගැන ඔරි වෙන්න එපා. ඒගෙන හරි ඒවා ට්‍රාන්ස්ලේට් කර ඉන්නේ කිසි කාලයක් ඕනේ නැහැ. වතශිව උමි කංජිය. හරි මේක උමි කංජිය. පැහැදිලිව ලියන්න එක ඉරි කැලක්වත් අඩු වෙන්න යන්න එපා. ඊට පස්සේ පුතේ බලන්න ඉකිමස් එකේ යන්නට විතරයි ඉරි ගහලා තියෙන්නේ. පැහැදිලිව කියලා තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් වල වාක්‍යවල යටින් ඉරියන්දි කංජි අක්ෂර හිරගනා වලින්ද හිරගනාක්ෂර කංජි වලින්ද. එතකොට මේ හිරගනා එක අකුරයි ඉරැඳලා තියෙන්නේ. එහෙනම් කීමාසු කියන ටික මෙතෙන්ට අදාළ නැහැ. ඉකිමස් එකේ යන්න විතරයි කංජියට අදාළ අකුර විතරයි ලියන්නේ. හොඳට ඒක සැලකිලිමත් වෙන්න ඕනේ. ඉර ගහලා තියෙන්නේ කොතෙන්ටද කියලා බලන්න. හරි. හතරවෙනි කංජිය කියෝ ශිත්සු KYO දීර්ඝයි පුතේ. කියෝ. මෙතන පොඩි නිවැරදි කිරීමක් කරනවා. මෙහෙම කියන්න ලියන්න එපා පුතාලා. දැන් මගේ මේ භාවිතා කරපු ෆොන්ට් එකේ හැටියට මෙහෙම තියෙන්නේ. මම කියන්න ලියලා පෙන්නන්න. කියන්න සයන්න. ඒ අකුරු දෙකම මේ විදිහට කියන්න ලියන්න. හරි. සයන්නත් ඒ වගේ මේ ෆොන්ට් එකේ හැටියක මෙතන සයන්න මේ ටිකේ නෑ මම එදෙන තැනදී කියන්න නිබැරදිව අකුර ලියන්න. එතකොට යෝ යන්න අකුරෙන් භාගයකට එන්න ලියන්න. ඌ අකුර කියන්නේ ගන්නට ලොකුවට ලියන්න. කියෝ මේ විදිහට ලියන්න. හරි. හරි. ඔන්න දැන් මේ කංජි පහේ පිළිතුරු පහ පස්වෙනි එක කයි මොනෝ. දැන් ඉයන්න මැද්ද හිරගනා තියෙනවා. ඒක ඉයන් ඒ විදිහටම ලියන්න ඕනේ. ඒ සම්පූර්ණ වචන දෙක ගාලා තියෙන කයි මොනෝ කියන කංජිය තමයි එතන තියෙන්නේ. හරි. ඒ කංජි පහ හරි. කංජි වල පුතේ ඔයගලන්ට ලකුණු අඩු වෙන තැනක් තමයි දැන් හිතන්නකෝ මෙතන උමි කංජිය එකේ ඉරි කැලක් අඩු වුණා ලියන්න. හරි. මෙහෙම ලියන එකේ 1 2 මේ වගේ එක ඉරි කැලක් ලියලා මේ ඉර ලියනවා. එතකොට මේ කංජිය සම්පූර්ණ නැහැ අසම්පූර්ණයි. කංජියට හිමි ලකුණ 1යි නම් අපිට ලකුණු 1ක් දෙන්න බැරි වෙනවා එතකොට ඔයගලන්. ඒ හින්දා එතකොට ඒ අපරාධ ඉතින් කංජිය යම් 0.5ක් හරි පුතාලට අහිමි වෙනවා. ඒ හින්දා කංජි හරියට ඉරි කැලි ටික ලියන්න. අඩුවෙන් ඉරි කැලි ලියන්න එපා. අනිත් එක යටින් ඉර ගහලා තියෙන්නේ හරියට ඒ කොටස බලලා එතනට ඒ උත්තරේ නිවැරදිව ලියන්න. අදාළ අංකය දැන් මෙතන අංක 3 කොටුවේ යටතේ තමයි 3 පිළිතුර ලියන්න ඕනේ. 3 පිළිතුර අංක 5 කොටුවේ යටතේ ලිව්වොත් මේක මේ දරුවට වැරදිලානේ කියලා කවදාවත් එහෙම දෙන්න බෑ. ඒ මොකද ප්‍රශ්න අංකය පැහැදිලිව කොටුවේ ප්‍රශ්න ළඟයි දාලා තියෙනවා.
ඒව වරද්දන්න එපා. මේ කංජි ආරම්භක පේපර් එකේ හින්දායි මම මේ විස්තර ටික පුතාලට කිව්වේ. හරි. පාර්ට් C එකට යන්න. අර උපදෙස්මයි තියෙන්නේ. මෙතන තබේමස් කියන වචනේ සම්පූර්ණ. ඒකට තයන්න කංජිය ලියන්න ඕනේ. බේමසුත් ලියන්න ඕනේ මෙතන. ඉරි ගහලා නෑ. ගක්කෝ කංජිය තියෙන්නේ මේක දෙවෙනි එක. ඔතෝසන් තාත්තා කියන තේරුම. ඒකට ඔයන්න සයන්න හල් නයන කියන අකුරු තුනම අපි හිරගනා වලින් ලියන්න ඕනේ. හරි? කුරුම කංජිය මේක. මේක නිමන් 20000 කියන තේරුම. තේරුම් අහන්නේ නේ. කංජි ටික ඔය විදිහයි පුතේ හෙදෙන්නේ. 21 පේපර් එකට යමු. දෙවෙනි ප්‍රශ්නේ පාර්ට් A එක. වතෂි කසකුවා ගොනින් දෙස්. එතකොට මගේ පවුලේ 5 දෙනෙක් වේ කියනකොට අයිතියක්. නෝ නිපාතේ. වතෂි නෝ කසකුවා ගොනින් දෙස්. තයිකුවා ගෙට්සුයෝබි බ්ලැන්ක් සුයෝබි දෙස්. තයික කියන්නේ ශාරීරික අධ්‍යාපනයේ සඳුදා බදාදා වේ. එතකොට සඳුදා මෙතෙන්ට ඉන්නේ තෝ නෝ මෝ. සහ කියලා නෙමෙයි සඳා සහ බදාදා වේ කියනවා. සහ කියන නිපාතේ යන් කියන්නේ තෝ නිපාතේ එන්නේ. හරි? ෆුජිසන් නෝ මිතා කොතෝ බ්ලැන්ක් හරිමස්. ෆුජි කන්ද දැකලා තියෙනවා කෙනත්. මිතා කොතෝ ගා හරිමස්. යසුමි නනි ඕ ශිමස්කා ඒග ඕ මිමස්. එතකොට යසුමි ගා යසුමිනි යසුමිදේ මොකද හරි උත්තරේ පුතේ. යසුමිනි නනි ඕ ශිමස්කා. නිවාඩුවට මොකද කරන්නේ? චිත්‍රපටයක් බලනවා. ෆිල්ම් එකක් බලනවා. shopping morude boringu blank shimashita. shopping moru බලන්න කතකනා ලියලා තියෙන්නේ. shopping mo අකුර දීර්ඝයි. boring bowling. shopping mall එකේදී දේ නිපාතේ තියෙන්නේ මෙතන boring bowling ප්ලේ කරා සෙල්ලම් කරා. එතකොට මේ ක්‍රියාපදයකට කලින් යෙදෙන නිපාතය මොකද්ද? ඕ නිපාතේ. මම නිපාත කියලා දුන්නනේ පුතාලට. shopping mall එකේදී bowling සෙල්ලම් කළා. right. 6番 音楽は火曜日の9時です. music සංගීතය අඟහරුවාදා 9 වේ කියලා කියනවා. 9時にです 9時からです 9時でです. මොකද දෙන්නේ පුතේ? කියලා බලනකොට උත්තරේ තේරෙනව නේද? 9 සිට වේ කියන තේරුම. සංගීතය අඟහරුවාදා 9 ඉඳලා අපි එහෙමනේ කියන්නේ. එතකොට 9 සිට වේ. නිබන් එකේ කොටා එක. 7番 කසුන්-sanどんな ස්පෝර්ට්ස් が好きですか? කසුන් මොන වගේ ක්‍රීඩා වලට කැමති? ක්‍රිකට් が好きです. ක්‍රිකට් ですか? ක්‍රිකට්ද? ක්‍රිකට් ですか? 明るいですね. かっこいいですね. 真面目ですね. මෙතෙන්ද මොකක්ද ගැලපෙන්නේ? 明るいකියන්නේ light bright කියන දේ. かっこいいcool නේ. 真面目බොහොම serious නේ. මොකද්ද මෙතෙන්ද ගැලපෙන්නේ එතකොට? かっこいいですね. නිමයි නේ කියන තේරුම. いつもどうやってスーパーへ行きますか? ඔයා නිතරම කොහොමද සුපර් මාකට් එකට යන්නේ? සුපිරිවන්සල්ට යන්නේ? バスで行ったことがあります. බසෙන් ගියපු අවස්ථා තියෙනවා. バスで行きます. බසයෙන් යනවා. バスで行ってみたいです. බසෙන් ගිහින් මෙතන මිතයිです. බලන්න ආසයි. මේක normal ප්‍රශ්නයක් අහන්නේ. ඔයා කොහොමද නිතරම සුපර් මාකට් එකට යන්නේ? එතකොට කියනවා බස් එකෙන් ගිහිල්ලා තියෙනවා. මීට කලින් අත්දැකීමක් කියනවා. දෙවෙනි එකේ කියනවා බසයෙන් යනවා. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ පුතේ නිබන්. බස් එකෙන් ගිහින් බලන්න ආසයි කියලා නෙමෙයි නිතරම යන විදිහයි අහන්නේ. එතකොට නිවැරදි එක දෙක උත්තරය. 9番 කිනෝ උමියේ ඉකිමෂ්තා. ඊයේ අපි මුහුදට ගියා නැත්නම් මුහුද වලට ගියා. ඔයෝගිමෂ්තා පීනවා. මදා 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 කියන්නේ දැන් අපි කිව්වොත් නිහොංගෝ ගා ජෝසු දෙස්නේ. ඊයේ මදා මදා දෙස්නේ. තාම නෑ කියන තේරුම. 탁산 ගොඩක්. අමාරි එතරම්.
එතකොට ඊයේ අපි මුහුදට ගියා. පීනුවා. ගොඩක් පීනුවද එතරම් පීනුවද? එතරම් පීනුවා වෙන්න බෑ පුතේ. අමාරේ යෙදුනොත් මං කිව්වා වාක්‍ය නෙගටිව්. එහෙනම් නිවැරදි පිළිතුර taksan. අමාරි ඔයෝගිමස්ත වෙන්න බෑ. එහෙනම් ඔයෝගිමස්ෙන් දෙෂ්ට කියලා ග්‍රැමර් එකත් වෙනස් වෙන්න ඕන. ජුබන් හචිචිනි අසගොහන් wo tabemasu. බ්ලැන්ක් තෙරෙබියෝ මිමස්. අටට උදේ කෑම කනවා. රූපවාහිනිය බලනවා. සොරේකර සොරේජා මාම. සොරේකර ඉන් පසුව රූපවාහිනිය බලනවා. මාමා මේතර මේ උත්තර දෙන්නේ. උදේ 8ට උදේ කෑම කනවා. ඉන් පස්සේ රූපවාහිනිය නරඹන. හරි. පාඩ් B එකට යමු. පළවෙනි කංජිය තියෙන පුතේ කංජීන් දීලා තියෙන අපි ලියන්නේ මේ සයන නිවැරදි කරන්න මම ඔයාලට කිව්වා කලින් පේපර් එකෙත් මේ විදියට ලියන්න මේක පොඩ්ඩක් කර්ව් වෙන්න ඕනේ මේක සකුරා කංජිය දෙක කියෝෂිට් දැන් කලින් පේපර් එකෙත් කියෝෂිට් තිබුණා නිතරම යෙදුන කංජියක් මේක පාස් පේපර්ස් දැන් මම ප්‍රශ්න ටික ඔක්කොම එකට ගොනු කරලා ගන්නෙත් ඒකයි අවසානයේ ඔයගලන්ට මම මීට කලින් වීඩියෝ එකක් ඔයගලන්ට දැන් දාලා තිනවා කංජි ප්‍රශ්නය ගැන ඊට පස්සේ අනුමාන සාකච්ඡා කරනකොටත් මම ඒ වීඩියෝ එකම තව හොඳට විස්තරාත්මකව ඔයගලන්ට ඉදිරියේදී ඒ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනකොට කංජි ඔක්කොම එක ටේබල් එකකට අරගෙන කතා කරනවා පුතේ. කියෝෂිට්ස් කංජිය තියෙන්නේ තුන්වෙනි එක දෙන්වා. කංජියෙන් ලියන්න තියෙන්නේ ලස්සනට ලියන්න මම කංජි ටිකක් ඔයගලන්ට පැහැදිලි වෙන්න ෆොන්ට් එක ලොකු කරේත් හොඳට පැහැදිලිව උත්තරේ ලියා ගන්න ඕනේ හින්දා. මේක මොකු යෝබි යෝ හිරගනා නමුත් ඔක්කොම හිරගනා වලින් ලියන්න ඕනේ. යසුමිමස් අකුරු ඔක්කොටම ඉර ගහලා තියෙන. එතකොට යසුමිමස් මේ විදිහට ලියන්න. හරි C එක කිමසු කියන අකුරු තුන මේ කියන්න අකුර කඩලා ලියන්න. තෙර පන්සල කියන එක සයන්න අකුර මේ වෙන් කරන්න. සන් සෙන් නෙමේ පුතේ සෙන්. ඔයගලන්ට ඒක මතකද බලන්න තමයි මේ කංජි දීලා තියෙන්නේ. තෙන් තෙන් එනවා මෙතෙන්ට. තෙන්කි අකාරුයි. හරි. එතකොට ඒ පාර්ට්ස් තුනම ඉවරයි. ABC 21 පේපර් එකෙත් ABC කියන කොටස් තුන ඉවරයි. 22 පේපර් එකට යමු. Kason san wa korombo sunde imasu. Korombo de korombo ni korombo wa korombo ni sunde imasu. ප්ලේස් එකක්. හරි ස්ථානයකට පස්සේ නීනිපාතය යෙදෙනවා කියන තේරුම. කසුන් කොළඹ ජීවත් වෙනවා. ඒගොවා සුයෝබි මොකුයෝබි දෙස් දැන් දන්නවනේ සහ කියන තේරුම. ඉංග්‍රීසි භාෂාව බදාදා සහ බ්‍රහස්පතින්දා වේ. සම්බන්ධ තොෂකන්වා දෛනිකෝෂා දැන් උත්තර තේරෙනවා ටක් ගාලානේ දෛනිකෝෂා නෝ ඉක්කයි දෙස් අයිතියක්නේ පුස්තකාලය දෙවන ගොඩනැගිල්ලේ පළමු මහල වේ. ඉත්සුමු අස රොකුජි හචිජි ඉන්ටර්නෙට්ෝ ශිමස් උත්තර දෙකක් තෝරන්න තියෙනවා. නිතරම අසා උදෑසන 6 8 අන්තර්ජාලය භාවිතා කරනවා. හරි එතකොට පුතේ මෙතන උදේ 6යි 8යි අතර මොකද්ද උත්තර තියෙන්නේ තෝ දේ කරා මදේ නී එතකොට අපිට මෙතෙන්ට වඩාත්ම ගැලපෙන්නේ මොකද්ද? සිට උදේ 6 සිට 8 දක්වා අන්තර්ජාලය භාවිත කරනවා. පැහැදිලිද? සිට දක්වා තියෙන්නේ දෙවැනි පිළිතුරේ. අංක 2 තමයි නිවැරදි පිළිතුර. ඉත්සුමු අසා රොකුජි කරා හචිජි මාදේ නිතරම උදේ 6 සිට 8 දක්වා අන්තර්ජාලය භාවිත කරනවා. ගොබන් ටියකෝවා දෝදෙෂ්ටකා චාරිකාව කෙසේ වුණද past tense එකෙන් අහන්නේ. හරි. ඊ දෙස්නේ හොඳයිනේ කියලා ආයිත්‍ය කියනවා. එතකොට ඔමොෂිරෝයි දෙෂ්ටා
මේ ග්‍රැමර් එක එහෙම කියන්නේ නැත. තින්කිගා වරු කත්තා දෙස්. අනේ කාලගුණේ එච්චර හොඳ උන්නේ තනුෂි කත්තා දෙස්. ලියෝකෝ වා දෝ දෙෂ්ටකා? චාරිකාව කෙසේ වුණද? හරි. එතකොට චාරිකාවට මෙතනින් බලපාන්නේ මොකක්ද? තෙන්කිගා වරු කත්තා දෙස්. කාලගුණේ එච්චර හොඳ උන්නේ නැහැ කිරි. මෙතන තනුෂි කත්තා එකත් තනුෂි කත්තා දෙස්. ඒ පිළිතුරෙත් විනෝදජනක උනා කියන තේරුම. ලියෝකෝ එකට ඔව් ඒකත් නිවැරදි පිළිතුරක් විදිහට කියන්න පුළුවන් පුතේ. මෙතන පුතේ මම මේ ටෙක්ස්ට් බුක් එක ඔයගලන්ට පෙන්වන්න ගත්තේ 47 ලෙසන් එකේ තමයි මේක අපිට අත්දැකීමක් ප්‍රකාශ කරන ආකාරය තියෙන්නේ. එතකොට මෙතන තියෙන දැන් අපිට උත්තර දෙකක් දීලා තියෙනවා තෙන්කිකා වරුකත්තා දෙස් තියෙනවා මේ පේපර් එකේ. අනිත් එක තනුෂිකත්තා දෙස් කියන එකක් තියෙනවා. හරි. දැන් චාරිකාවකට අදාළව මේ පිළිතුරු දෙකෙන් ඕන එකක් හරියන්න පුළුවන්. ඒ හින්දා එතන ඒ උත්තර දෙකම හරි. රොකුබන් නිෂා-san ශුමිවා නන්දෙස්කා? නිෂා විනෝදාංශය මොකද්ද? ඔන්ගකු කිකුකොතෝ දෙස්. මාංගාව යොන්දා කොතෝගා ආරිමස්. සප්පොරෝ දෙස්. මේ පිළිතුරු තුනේ තේරුම් බලන්නකෝ. අහන්නේ විනෝදාංශය. ඔන්ගකු කිකුකොතෝ දෙස්. සංගීතයට සවන් දීම වෙයි. 2 මංගා කියවලා තියෙනවා. මේ තා කොතෝගා ආරිමස් කියන අත්දැකීමක්. සප්පොරෝ දෙස් කියන්නේ ප්ලේස් එකක්. සප්පොරෝ වේ. එතකොට ශුමියකට එන්නේ මෙන්න මේක. ඔන්ගකු කිකුකොතෝ දෙස්. අත්දැකීමක් ප්‍රකාශ කරන ආකාරය දෙවෙනි එක වැරදි. 6 ඉසුරු සන්වා ඉත්සුමෝ ජිතෙන්ෂාදේ ගක්කෝ ඉකිමස්. ඉසුරු නිතරම පාපැදියෙන් පාසලට යනවා. බසුදේ කිමස් ඉකිමස්. බසුදේ ඉකිමස්. බ්ලැන්ක් බසයෙන් යනවා. එතකොට ඉෂ්ෂොනි together එකට කැටුවගෙන නැත්තේ. තොකිදොකි ඉඳ හිට මාමා සාමාන්‍ය. මාමා කියන්නේ නෝමල් කෙනාට. එතකොට මෙතන ඉසුරු සන්නවා ඉත්ස්මෝ ජිතෙන්ෂදේ ගක්කෝ ඉක්මස්. පාපෙදෙන් නිතරම පාසලට යනවා. තොකිදොකි ඉඳ හිට බසුදේ ඉකිමස්. බසයෙන් යනවා. 8 4月の休みに友達と遊園地に行きました。遊園地で観覧車に、はい。4月අප්‍රේල් නිවාඩුවට මිතුරන් සමග UNG සතුටු වෙනට ගියා. UNGでසතුටු වෙනදී කන්රන්ෂනි නොරිමස් නොත්තේ මිතයි දෙස් නොරිමෂ්තා. හරි පිළිතුර මොන past tense present tense ද කියන එකයි හොයන්න තියෙන්නේ. ඉකිමෂ්තා කියන්නේ past tense එකෙන් වාක්‍ය දීලා තියෙනවා. නම් පුතේ මෙතන පිළිතුරත් අනිවාර්යෙන් past tense එන්න ඕනේ. UNG de කන්රන්ෂනි නොරිමෂ්තා සම්බන් උත්තරේ. කන්රන්ෂ කියන්නේ මොකද්ද? අර කැරකෙන කතරුන්චිල්ලා වන්නේ වගේ. ඒකේ ගියා කියන තේරුම. 9 වතෂි වා තොන්කට්සෝ තබෙතේ මිතයි දෙස්. මට තොන්කට්සු කාලා බලන්න ආසයි. වතෂිමෝ තොන්කට්සුව තබෙමස්. සොරේකර සොරේජ සොෂ්ටේ. මෙතන අහන්නේ මට තොන්කට්සු කාලා බලන්න ඕනේ කියලා තබෙතේ මිතයි දෙස්. සොරේකර ඉන්පසු සොරේජ එසේනම් සොෂ්ටේ තවද කියන දේ. එතකොට මෙතන ගැලපෙන්නේ සොරේජා. එසේනම් මමත් තොන්කට්සු කනවා. දැන් මෙතන ගිහිල්ලා පුතේ රෙස්ටොරන්ට් එකට ගිහී කවුරු හරි යාළුවා කිව්වම එනම් මාත් ඒක කනවා කියලා එයා කන එකත් වෙනස් කරන එකක් අර්ථයක් මෙතන තියෙනවා. සොරේජා. ජූබන් කසොන් සන්වා දෝබුත්සුර නකද නනි ගා සුකි දෙස්කා. කසොන් සතුන් අතරින් කාටද කැමති කියලා අහනවා. අමාරි තක්සාන් ඉචිබන්.
බොකුව ඉනුගසුකි දෙස්. මම බල්ලට කැමතියි. එතකොට කසොන් සන්වා දෝබුත්සුනකද නනිග අමරි. අමරි යෙදුනොත් නෙගටිව් වෙන්න ඕනේ. නෙගටිව් නෑ. නනිග තක්සන් ගොඩක්. නනිග ඉචිබන්. මෙතන ඉචිබන් කියන්නේත් වඩාත්ම කියන එක. එතකොට මෙතන තක්සාන් සහ ඉචිබන් අතර දැන් පුතාලට පැටලි සහගත වෙන අවස්ථාවක් මේක. තක්සාන් කියන්නේ ගොඩාක් කැමති හිත. එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මේ උත්තර දෙකෙන් වඩාත්ම ගැලපෙන්නේ පුතේ අර සංසන්දනාත්මක වචනේ ඉච්චිබන්. මේක තමයි හරි උත්තරේ. දෝපුත්‍රණකද නනිග ඉච්චිබන් සුකිත. ගොඩාක්ම කැමති. සත්තු අතරින් වඩාත්ම කැමති. දැන් තක්සන් කියන්නේත් වඩාත්ම ගොඩක් කියන තේරුම තමයි. තක්සන් එතෙන්ට ගැලපෙන්නේ නැහැ. හරි? ජූබන් එකට සම්බන්ධ තමයි උත්තරේ. right. kanji ප්‍රශ්නට යම් B එක. යොමි කතා එක මේක යොමි මස්. මේක නිචි යෝබි යෝ එක හිරගෙන තියෙනවා. කයි මොනෝ යන මැද්ද හිරගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ හයිරි මෂ්තා හයන්න කංජියට අදාළයි. හයිරි මෂ්තා ඔන්න පස්සේ මේකේ දිග එකක් දීලා තියෙන්නේ. පැහැදිලිව ලියන්න. එක අකුරක්වත් තෙන් නැතිව ලියන්න එපා. ලකුණු අඩු වෙනවා. නිසෙන් ඔන්න නිසෙන් ලියුවා. ඊට පස්සේ සන් මේක හැකු නෙමේ බ්‍යකු වෙන්නම ඕනේ. BYA බ්‍යකු. ගොජු ගොජු රොකු. රුපිය ඕනේ. රුපිය වල ටිකක් ගහලා නැහැ. හරි? කංජේ ටික. ඊට පස්සේ පාර්ට් C එකේ චිචි කංජේ තියෙනවා. මේක දෙවෙනි අවස්ථාව ඔතෝසන් මීට කලින් යෙදුනා. තෙන්කි කියෝෂිත්සු බලන්න මේක හැමතිස්සෙම යෙදෙනවා. අමේ අවුරුදු 3ෙම කියෝෂිත්සු කංජේ යෙදුනා. පිස්ස 21 22 කියෝෂිත්සු සෙන්සේ කංජ මේ පැහැදිලිව ලොකු කරලා දෙනවා. රියෝකෝ කෝ එක පුතේ හිරගෙන මේ KO තමයි දීර්ඝ. රියෝ දීර්ඝ නෑ. රියෝකෝ තමයි දීර්ඝ. හරි 22 ප්‍රශ්න ABC එකත් ඉවරයි. අපි 23 අවුරුද්දට යමු. ඉචිබන් මියුජිෂන් නාකා දරේගා සුකි දෙස්ක. එතකොට සංගීතඥයන් අතරින් කාටද වඩාත්ම කැමති කියලා අහන්නේ. හරි. සංගීත මියුජිෂන් මොකද එතන වචනේ? මෙතෙන්ට අයිතියක්. no. එතකොට no යෙදෙන පිළිතුරු තියෙනවා මෙතන දෙකක් තියෙනනේ. no ni ga ni no de no අපි 1යි 3යි විතරයි දෙවෙනි එක දිහා බලන්නේ නැහැ. ඔන්න නොයන්න පළවෙනි එකේ තියෙනවා. මියුජිෂන් no naka මෙතෙන්ට එන්නේ මොකද පුතේ? naka de අතරින් කියනකොට. එතකොට මෙන්න මේකයි උත්තරේ සම්බන්ධ. දරේක සුකි දෙස්ක. සංගීතඥයන් කාටද කැමති? yakisoba blank tabeta koto arimasu yakisoba taberu. මෙතන tabeta verb එකක්. එතකොට yakisoba o ඕනිපාතයේ තියෙන්නේ මුලට මෙන්න මේක විතරයි. yakisoba o tabeta koto ga arimasu. මේක තමයි පිළිතුර. yakisoba කාලා තියෙනවද? සං kono hon enpitsu kudasai. kono hon මේ පොත enpitsu පැන්සල දෙන්න කඩේකට ගිහලා කියන්න පුළුවන් මේ පොත kono hon සහ පැන්සල දෙන්න kono hon to enpitsu o kudasai. kono hon mo enpitsu මෙතන මොයන්න යෙදෙන්න බැරි kono hon mo enpitsu එහෙනම් මෙතන ඕනෙමේ මොයන්න යෙදෙන්න ඕනේ. enpitsu mo kudasai. මේ පොතත් පැන්සලත් දෙන්න. වාය දෙන්නේ නැහැ පුතේ. මොයන්න යෙදෙන්නෙත් නැත්තේ ඒකයි මෙතෙන්ට ඕ තියෙන හින්දා මොයන්න යොදන්න බෑ. right. 4 දෙන්වා බංගෝවා දෙස්. ඉතින් දෙන්නේ මොකද්ද? චූටි ඉරි කැලට මොකද්ද කියන්නේ? no. එතකොට දෙන්න බංගෝවා 0 go q no ni roku nana no san hachi ni des. මෙතන no එදෙන්නේ. චූටි ඉරි කැලක් ගන්න අපි. ඒකට මේ කියන්නේ no එක. අසා කියුනිවෝ නොමිමස්කා උදේට ඔයා කිරි බොනවද? එළ කිරි බොනවද?
මොනවද? ඊයේ කියලා දෙන්නේ නෝ නැහැ. කියුනිවෝ නොබිමස්. කිරිබොනෝ. එහෙම කියන්න බෑනේ. කියුනිවෝ නොමිමස්සෙන්. කිරිබොන්නේ නැහැ. කියුනිවෝ නොමිමස්තා බිව්වා. දැන් ඊයේ කිව්වොත් එන්නේ නෙගටිව් උත්තරේ වෙන්න මේක. නැහැ කිරිබොන්නේ නැහැ. මයිනිච්චි අසා 6 時に起きます. දිනපතාම උදේ 6ට අවදි වෙනවා. සොරේකර ඉන්පසුව晩ご飯を食べます. රෑ කෑම කනවා.朝ご飯が好きです. උදේ කෑමට කැමති. ෂාවාව අබිමස්. වඩාත්ම ගැලපෙන්නේ ෂාවාව අබිමස්. උදේ 6ට නැගිටලා රෑ කෑම කන්න බෑනේ. මෙතන අසගොහන් වලට කැමති වුණාට ඉන්පස්සේ මොකද්ද කරන ක්‍රියාවක් එපැයි දෙන්න. හින්දා ෂාවාව අබිමස්. 6. 7マヌル、いいですね。キラキラ、いいですね。ブランク。カスン、はい、私の部屋は暑いです。මගේ කාමරේ暑いです. හොඳට උණුසුම්. එතකොටいいですね. එහෙනම් හොඳයි. මොකද්ද? හොඳයි නේ. මොනවද කාමරේ රස වෙන්න තියෙන්නේ? කසුන්さんの部屋にエアコンもありますね. කසුන්ගේ කාමරේ එයා කන්ඩිෂනර් එකකුත් තියෙනවා නේ.カズンさんの旅行はどうですか? චාරිකාව කොහොමද? 私もゴールへ行きたいですね. මටත් ගාල්ලට යන්න ආසයි. ගාල්ලට යන්න ආසනම කාමරේ රස්නේ වෙන්නේ නැහැ. දෙවෙනි එකේ තියෙනවා ට්‍රිප් එක කොහොමද කියලා ඇහුවට කාමරේ රස්නේ උණුසුම් වෙන්නේ නැහැ. එහෙනම් එක තමයි උත්තරය. එයා කන්ඩිෂන් එකක් තියෙන හින්දා තමයි කාමරේ උණුසුම් නේ. දම්බෝ. ඒ කියන්නේ හීට් එක ඔන් කරාම කාමරේ උණුසුම් වෙනවා. right. 8番英語は何曜日ですか? イングリッシュභාෂාව කවදද? 何曜日. එතකොට 1月3日です. දැන් ඔයගලන්ට මාස දින අවුරුද්දේ මාස කියවන විදිහ කියලා දීලා තියෙන්නේ. මේවා කියවන්න පුළුවන් දැන්. ජනවාරි 3 වෙනිදා. 月曜日と水曜日です. සඳුදා සහ බදාදා වේ. 明日の午後5時からです. හෙට හවස 5 සිට වේ. නන් යෝබි කියලා හුවම් පුතේ යෝබියකින් උත්තර ඕනේ. එහෙනම් සඳ සහ බදාදා වේ කියන පිළිතුර තමයි ගැලපෙන්නේ. කියුබන් අයිස්ක්‍රීම් ඕ අරිගතෝ ගොසයිමස්.食べてもいいですか? කෑවට කමක් නැද්ද? අරිගතෝ ගොසයිමස් කියන්න බෑනේ. එහෙනම් උත්තරේ 食べませんか? කමුද? 食べたことがありますか? කාලා තියෙනවද? එතන අරිගතෝ ගොසයිමස් පිළිතුරට ගැලපෙන්නේ මෙන්න මේක. අයිස්ක්‍රීම් එකක් කමුද? thank you කියලා කියනවා. කොරේ නන් දෙස්ක? මේක මොකද්ද? තොන්කත්සු දෙස්. තොන්කත්සු. 私も見たいです. මටත් ආසයි කියනවා. බලන්න ආසයි. මොනවා කරන්නද? 食べました. 食べに食べて. එතකොට ගැලපෙන්නේ 食べてみたいです. トンカツමටත් කාලා බලන්න ආසයි. トンカツකාලා බලන්න ඕගොල්ලත්. B එකට යන්. මිමස් කියන වචනේ හිරගෙන. එතකොට අපි ඒක ලියන්න ඕනේ kanjiin. kanji පැහැදිලි. මේ ගක්කු සේ කියන වචනේ ලියන්න ඕනේ. මේක ඉච්චි මන්. සකුරා දෙවෙනි වතාවට සකුරා kanji දෙන්නේ. kanji ලියන්න තියෙන්නේ. tomodachi අකුරු හතරම හිරගෙන යොදන්න ඕනේ. හරි. පාර්ට් C එක කුරුම වචනේ හිරගෙන අපි kanjiයෙන් ලියන්න ඕනේ. උමි කලින් අපිට උමි වචනේ දුන්නා kanjiයෙන් ලියන්න. දැන් මේ පාර හිරගෙන වලින් ලියන්න තියෙන්නේ. නක kanjiයෙන් ලියන්න. හ්‍යකු කියෝෂිට්සුනේ කීවෙනි වතාවද බලන්නේ කියෝෂිට්සු අපිට යෙදුන නේද? කියන්න ලස්සනට ලියන්න පුතේ. මම දැන් කියලා දුන්නානේ පේපර්ස් දෙක තුනකම අකුරු ටික හදාගන්න. හරි. එතකොට 23 පේපර් එකත් දෙවෙනි ප්‍රශ්නේ පාර්ට් ABC ඉවරයි. 24ට යමු.遊園地 blank water ride blank නොරිමස්තා.遊園地කියන සතුටු වේනේදී water ride එකක් ගියා කියන තේරුම. හරිද? එතකොට නොරිමස්තා කියන්නේ verb එකක්. අපි ඒ ගැනත් හිතේ තියාගෙන遊園地 සතුටු වේනේදී කියනකොට දේ නිපාතේ එන්නේ. මෙන්න මෙතන දේ නිපාත දෙකක් තියෙනවා. එතකොට නොරිමස්තා වලට තියෙන්නේ verb එකක් උනාට මේ නොරිමස් වලට කලින් යෙදෙන්නේ ඕ නිපාතය නෙමෙයි පුතේ.
හරි පැහැදිලිව ඔයගලගේ ටෙක්ස්ට් බුක් එකේ. ඉන්න මම ඔයගලන්ට ඒක පෙන්නන්නම්. හරි මේ තියෙන පුතේ UNC කියලා අපිට දීලා තියෙනවා. මේ ඔක්කොම 47 පාඩමේ තියෙන්නේ. හරි. එතකොට මේ තියෙන වෝතාරයිදෝ ni නොරිමෂ්තා verb එක ඕනිමේ නී නිපාතය යෙදෙන්නේ. බලන්න පුතේ මේ චූටි දේ අමතක වුණොත් එහෙම අපරාධ නේද කියලා. ඕනිපාතය යෙදෙනවා shimas mimas ඒ වගේ. දැන් මෙතන හයිරිමස් දෙන්නේ ඔබාකේයශිකි වලට විතරයි. ni හයිරිමෂ්තා. මේ ඔක්කොම අපි ඉගෙනගෙන ආපු දේවල්. හරි පේපර් එකට යමු. මෙතන එතකොට UNC දේ වෝතාරයිදෝ ni norimashita. හරි දෙක උත්තරේ. සකුරා කිරේන ෆුදෙබකෝ දෙස්නේ. නකානි නනිගාරිමස්කා ලස්සන ෆුදෙබකෝ. මේක පුතේ අර ෆුදේ කියන්නේ නම් අර පින්සල් වලට පින්සල් පෙට්ටියක් අපේ විදිහට අපි හදලා ගන්නවා නම් පෙන්සිල් බොක්ස් එකක් ඒ වගේ. මේක ෆුදේ කියන්නේ නම් පින්සල් පෙට්ටියක් නේ. නකානි නනිගාරිමස්කා ඔය ඇතුලේ මොනවද තියෙන්නේ? ලස්සන පෙන්සල් පෙට්ටියක් නේ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා අහනවා. ඉන්න නිපාත තෝරන්න තියෙන්නේ. පෙන්, ජිෂෝ, තොකේ මෙන්න පුතේ නදෝ කියන වචනේ තියෙනවා. මතකද මම නිපාත කියලා දෙනකොට නදෝ යෙදුනොත් එතන නිපාත මොනවද? මුල නාම පද සම්බන්ධ වෙන්නේ. එතකොට නිපාතය යා නේද? දැන් යා නිපාතයේ යෙදෙනේව මෙතන අපි බලමුකෝ. පෙන් යා ඊට පස්සේ ජිෂෝ යා තොකේ නදෝ මෙතෙන්ට C එකට මොකද දෙන්නේ නදෝ වලට පස්සේ ගා. එහෙමනම් පුතේ 3 තමයි උත්තරේ. බලන්නකෝ. පෙන් යා ඒකට යා. ජිෂෝ B එකටත් යා. තොකේ අවසාන නම් පදයට පස්සේ යා යන්නේ දෙන්නේ නදෝ. මෙතෙන්ට එන්නේ ගා අරිමස්. 3 පිළිතුර. වතෂි wa itsumo juji asa 6 නිමස්. හරි මම නිතරම 10ට අසා 6 උදේ 6ට නිමස්. මොකද්ද මේ කියන්නේ? ni jujini asa 6 නිමස්. ඒක ගැලපෙන්නේ නැහැ. වතෂි wa itsumo jujini asa 6 මදේ ගැලපෙන්නේ නැහැ නේ. වතෂි wa itsumo juji kara asa 6 මදේ නිමස්. මම නිතරම මෙතන itsumo කියන්නේ ජූජි කියන්නේ රෑ 10. 10 සිට උදේ 6 දක්වා නිදිනවා. ඒකේ සම්බන්ධම කොටයක. සකුරා ෆුමිසන් කියෝදයි මොග කියෝදයි ගායිමස්කා සහෝදර සදන ඊයේ හිතරික්කො දෙස්නේ only child තනි දරුවා. ගක්සේ කියන සෙන්සේ තයිකෝ නන්‍යෝබි දෙස්කා සෙන්සේ ශාරීරික අධ්‍යාපනය කවද්ද? එතකොට නන්‍යෝබි සති දවසක් අහන්නේ. කෙත්සියෝබිතෝ සුයෝබි දෙෂ්තා දෙස්කා කියලා නම් past tense එකෙන් උත්තර දෙන්න බෑ. තයිකු දෙස්කා ජිකන් වරියෝ මිති කුදසයිනේ. ශාරීරික අධ්‍යාපනයේද ජිකන් වරි ටයිම් ටේබල් එක බලන්න. ඉක්කගෙත්සුතෝ සංගත්සු දෙස්. ඉචිගත්සුතෝ සංගත්සු. ජනවාරි සහ මාර්තු මාසය වේ. මාසයක් අහන්න බෑනේ දවසක් එක්ක. එතකොට මෙතන ගැලපෙන්නේ මොකද්ද? මෙතන දවස් දීලා තිබ්බත් දෙෂ්ඨ කියන එක past tense ඉඳ ගැලපෙන්නේ නැහැ. එහෙනම් ශාරීරික අධ්‍යාපනයේද පුතේ අනේ බලන්න මේක කියලා කියනවා. ටයිම් ටේබල් එක බලන්න කියන උත්තරේ තමයි ගැලපෙන්නේ. ජිකන් වරි. ඒ වචනේ ඔයගලන් ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. ජිකන් වරි දන්නේ නැහැ කියන්න බෑ. මේක ටයිම් ටේබල් එක. කරුණාකරලා ටයිම් ටේබල් එක බලන්න. 6 නිහොන්න ඔතෙරා ඒ කොතෝ අරිමස්කා. මෙතන කොතෝ වලට කලින් යෙදෙන්නේ පුතේ verb එක තා ෆෝම් එක. හයි අරිමස් කියලා දෙනවා. ජපන් පන්සලකට ඉත්තේ ඉකු එතකොට ඉත්තා කොතෝ අරිමස්කා. මතකද අපිට අහන්න තිබ්බේ සෂිමියෝ තබෙතා කොතෝ අරිමස්කා තබෙතා. මෙතන ඉත්තා. ඔයා ජපන් පන්සලකට ගිහින් තියනවද? ඔව් තියෙනවා. right 7 කසොන් වතෂි wa nattō ga blank this.
そうですか。みんな嫌いですね。みんな嫌い。මම නත්තෝ මොනාහරි වේ. එහෙමද මින්න හැමෝම සිළු දෙනාම කිරයි දෙස්යෝ අකමැති. මට තබෙතේ මිතයි දෙස්. කාලා බලන්න ආසයි. තබෙතා මිතයි දෙස්. මේක මෙහෙම ග්‍රැම එකක් නෑ. තබෙතා දෙස්. එහෙම කියන්නත් බෑ. හරි තබෙතා දෙස් කියන්නේ පුතේ. එතකොට මට නත්තෝ කාලා බලන්න ආසයි. ඒක තමයි මේ පිළිතුරු තුන අතරින් වඩාත්ම ගැලපෙන්නේ. එහෙමද හැමෝම අකමැති කියලාත් කියනවා කොහරු. right 8番 මිහිරි කොහරු-san රිකා ga suki desu ka? කොහරුයා විද්‍යාවට කැමතිද? රිකා desu ka? විද්‍යාවද? ඊයේ නෑ කියලා කියනවා. ඊයේ දෙස් මාමා අර කියන්නේ මාමා කියන්නේ සාමාන්‍යයි. අමාරි කිදුනොත් නෙගටිව් වෙන්න ඕනේ. එහෙම එකක් නෑ. daisuki desu. දැන් මෙතන ඊයේ කියන්න බෑ කැමති කියලාම නැහැ කියන්න බෑ වඩාත්ම කැමතිද. මේ daisukiනේ. එතකොට අමාරිය දෙන්නෙත් නැත්තම් පුතේ මාමා desu. මම වඩාත් කැමතිත් නෑ ගොඩාක් අකමැතිත් නෑ. normal. සාමාන්‍ය. right. Cuban. කොරේව කුදසයි. මේක දෙන්න. කැකු කියන්නේ කඩේට ආපු අපි බඩු ගන්න පාරිභෝගික. තෙන්නින් කියන්නේ කඩේ ඉන්න මුදලාලිනි. එතකොට ෂෝෂෝ මචි කුදසයි. කරුණාකර ඩක් රැඳී සිටින කියන. ඔනෙගයි ශිමස්. අවශ්‍යයි. ඔමිදිතෝ ගොසෑමස. විශ් කරනවා මේක සුබ පැතුම් කියලා. එතකොට කොරේව කුදසයි කියලා කිව්වම මේ පිළිතුරු දුන්න අතරින් මොකද්ද පුතේ වඩාත්ම ගැලපෙන්නේ? කොරේව කුදසයිකම ඔනෙගයි ශිමස් කියන්න බෑ කඩේ මුදලාලිට. එහෙනම් පොඩ්ඩක් ඉන්න. දැන් මොනාහරි කිව්වොත් අපිට හිතන්නකෝ අපි ගිහිල්ලා කන්න මොනාහරි ඕඩර් කරනවා. චුට්ටක් හදන්න වෙලා යනවා නම් ෂෝෂෝ මචි කුදස්සයි. මේක තමයි ගැලපෙන්නේ. ජූබත් මේගානේ දෙස්නේ එස් කන්නාඩියක් නේ. අරිගතෝ ගොසෑමස්. ස්තුති. යසුයි ලාභ සුතෙකිනා කදිම ඔතුනෂි නිහඬ. මොකද කන්නඩියට ගැලපෙන්නේ එස් කන්නාඩියට. සුතෙකිනා මේගානේ දෙස්නේ. අරිගතෝ ගොසෑමස්. හරි ඔන්න MCQ 10 ඉවරයි. B පාර්ට් එකේ කන්ජි ටික බලමු. හයිරි මෂ්තා මේක කන්ජි හිරකනාවලින් ලියන්න. හයන්න විතරයි ලියන්න යන්න තියෙන්නේ. කීමස්කා කියන්න කන්ජිය මාසුකා හිරකන ලියන්න ඕනේ. ඉර ගහලා තියෙනවා. මේක යොන්මන් හතරවෙනි එක. තෙන්කි හතර පහ හොන් කංජි. හරි කංජි ටිකේ විදිහට තියෙන්නේ. පාර්ට් C එක මේ කංජියෙන් ලියන්න තියෙනවා. සෙන් 1000 කියන එක මේක හිරගනා වලින්. යුකි කංජිය ලියන්න තියෙනවා. හරි පැහැදිලිව ලියන්න පුතේ කංජි වරද්දන්න එපා. යම කංජි. චුකුරිමස් කංජි. දැන් යුකි කංජි තිරිකැලි ගොඩයි චුකුරිමස් එකෙත් පොඩ්ඩක් පැටලි සහගතයි. හොඳට මතක තියාගන්න චුකු විතරයි කංජිටයි තිරීමාසු හිරගනා ලියවිය යුතුයි. ඒක අමතක වෙලා පුතාලා රියන්න නැතුව මයන්න සොයන්න විතරක් දුවපොත් රියන්න අඩු වෙලා ඒක සම්පූර්ණ පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්ද? බෑ. ලැබෙන ලකුණ අඩු වෙන්න බොහෝම සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේ ලකුණු රැක ගන්න. හරි. දැන් 24ට වෙනකන් අපි ප්‍රශ්න සාකච්ඡා කරා. දැන් 25ට හිස්තන තියෙන පුතාලට ලැබෙන පේපර් එක. අපිට මේ ටික බලලා පුතාලට ඉතින් කංජි පේපර් එකට මොන වගේ කංජියක් ඉදෙන්න පුළුවන්ද? සීමිත සංඛ්‍යාවෙන්නේ පුතේ කංජි තියෙන්නේ. ඒ හින්දා අපි අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ එකෙන් අපි ඒ ගැන සාකච්ඡා කරමු. මේකෙන් මම කතා කළේ පුතේ 2020 21 22 23 24 20 මේ අවුරුදු 5 පේපර්ස් ටික විතරයි. හරි. සුබපතනවා පුතාලට. අපි ඊළඟට ප්‍රශ්නාංක 3 කතකනා ප්‍රශ්න වීඩියෝ එකෙන් හම්බ වෙමු. ජය වේවා සියලු දෙනාටම.